අයිවන් කොහොමද? ලෑස්ති නේද වැඩේට? බය වෙලාද ඉන්නේ? බය වෙලා ඉන්නවා නම් පොට්ටක් අත උස්සන්න බලන්න. බය වෙලා? නෑ කවුරුත් බය නෑ. බය වෙන්න දෙයක් නෑනේ. අපි මේ යාළු ටිකක් ඉස්සරහා එහෙම නැත්නම් අපි දන්න හිතවත් කීප දෙනෙක් ඉස්සරහා අපේ පර්ෆෝමන්ස් එකක් කරන්න හදන්නේ. හොඳයි. ඒකට ඔයගොල්ලෝ සූදානම් මම දන්නවා. කන්ටනින් ලෑස්තිලා ඉන්නවා. ඒත් එක්කම යාළුවෝ එකතුලත් ලෑස්තිලා ඉන්නවා. ඒත් එක්කම අම්මලා තාත්තලා උදව් වෙතොත් ලෑස්තිලා ඉන්නවා. අපේ ගුරුවරුන් උදව් වෙතොත් ලෑස්තිලා ඉන්නවා. හැමෝම අද තමන්ගේ පර්ෆෝමන්ස් එක හොඳට කරන්න ලෑස්ති. ඒක මම දන්නවා. හරි. මේකට යන්න කලින් මම අද පිළිගන්නවා ඔයගොල්ලන්ගේ යාළුවොත් ඇවිල්ලා ඉන්නවනේ. ඒ යාළුවන්වත් අද අපි රන්වල පදනම වෙනුවෙන් ලංකාවේ ඉඳලා පිළිගන්නවා. අපි නිකමට කල්පනා කරමු ඇයි ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා ලංකාවෙන් ඔහෙට ආවේ? ඒගොල්ලෝ ලංකාවට තරහ වෙලාද ආවේ? නෑ. ඒගොල්ලෝ ඕගොල්ලෝ වෙනුවෙන් ඕගොල්ලන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් එහෙම නැත්නම් ඕගොල්ලන්ට වඩාත් හොඳ දේවල් පරිහරණය කරන්න එහෙම නැත්නම් වඩාත් හොඳ කෑම කන්න එහෙම නැත්නම් වඩාත් සැපවත් ජීවිතයක් ගත කරන්න තමයි ඔය හැවිල්ලෙන්නේ. ඒගොල්ලෝ ආසාවෙන්ද ඉන්නේ. කියන්නේ ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා ලංකාවේ දාලා එහෙම නැත්නම් ඒගොල්ලෝ ඉගෙනගත්ත ඉස්කෝල ඒගොල්ලන් පදිංචිලා හිටපු ගෙවල් දාලා ආසාවෙන්ද මේ ඇවිල්ලෙන්නේ නෑ. ඒගොල්ලෝ ඕගොල්ලෝ වෙනුවෙන් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා ඒගොල්ලෝ ආස කරන නැටුම් ගැයුම් මේවා අපි ඉගෙන ගන්න එක අපේ අම්මලා තාත්තලා සතුටු වෙන කාරණයක්. ඒ නිසා අන්න එහෙම නැටුම් ගැයුම් එක්ක
අද දවස ගත කරන තමයි රන්වල පදනමේ අපේ පළමු කාණ්ඩේ. ඔක්ලන්ඩ් පළමු කාණ්ඩයේ සූදානමින් ඉන්නේ. අපි මුලින්ම බලන්න යන්නේ අවුරුදු කාලෙට ලංකාව පුරා ලෝකෙ පුරා ගොඩාක්ම ඇහෙන ගීතයක්. ලයනල් රන්වලයන් ගායනා කරපු ගීතයක්. මේ ගීතේ කොටසක් මාත් කියලා දෙනවා. මම කියලා දෙන කෑල්ල මම නිකන් කියලා වෙන්නද? බා කෙකෙලි ඊයේ උදේ ගියේ කෙකෙලි තාම ආවේ නැහැ කෙකෙලි බා ඒකත් එක්ක ඕන්න අපි බලමු දෙහෙනම් අද මේ පර්ෆෝමන්ස් ඩේ එකේ හා පුරා කියලා මේ අවුරුදු කාලේ
ආඩම්බරය ඇත්තටම මේ රන්වල පොඩිත්තු ගැන හොඳයි. ඒ අත්දැකීමෙන් පස්සේ අපි යනවා මේ අපිට තවත් අත්දැකීමක් විශේෂ අත්දැකීමක් විඳගන්නට අවස්ථාව ලැබුණා මේ පොඩිත්තන්ට. පහුගිය දවස්වල බොහොම සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුණු යක්කු ගොඩල් ප්‍රසංගය පැවැත්වුණා ඕක්ලන්ඩ් නගරයේම. ඒකට අපේ පොඩිත්තු විසින් එහෙම නැත්නම් රණවල පොඩිත්තන් විසින් ඉදිරිපත් කළ අංගය තමයි අපි ඊළඟට බලන්න යන්නේ. ඇස්තිද කට්ටිය? හරි. මේක මේ රටට ගොඩක් වෙලාට අදාළ වෙන්නේ නැහැ. නමුත් ඉතින් දන්නවනේ අමල දාත්තලා අපි ওই විදිහට අපි අකුල් කරලා තියෙන්නේ කියලා. කටපාඩම් කරගෙන තමයි හැමදේම කරන්නේ. නේද? විරව් වගේ අර කරනවා මේක කරනවා පාඩු දීමින් දුවන අනිත් ඒවා අද මොකද ආපු ගත්තද මේ පන්ති පළවෙනි උනාද ඒවා තමයි අනේ ඒ ආශ්‍රී සිසිර දිසානායක රචනා කරපු ගීතයක්. ඒ වගේම මේක බොහොම පොඩි අයකට බොහොම ජනප්‍රිය ගීතයක්. අපල Wow.
යක්කු ගොල ප්‍රසංගයට අපි ඉදිරිපත් කළ අංගය තමයි ඒ. දැන් මම මේ ආරාධනා කරන්න කැමති තවත් පොඩ්ඩෙකුට රන්වල බලකායේ මේ සේවනයේ වැඩිච්ච මේ නෙමෙයි ලංකාවේ මේ රන්වල පොඩ්ඩෙකුට ආරාධනා කරන්න කැමති. තාරුගෙද? දැන් බලන්න පොඩ්ඩ තියෙනවා. මම කියන්නේ පොඩ්ඩ කියන්නේ බෑ නිසා. හරි. තාරුකටත් තියෙනවා මේකේම අත්දැකීම. තාරුක මොකක්ද කියන්නේ ඒක මේ තාරුක රන්වල බලකාය එන්නේ කොහොමද? ඉතින් මම පන්ති එනව නේද 2012 නේ 2000 අයිබෝන් ඉතින් මම රන්වල බලකායේ විශ්වවිද්‍යාල මැදින් කිව්වොත් පන්ති වල තමයි සම්බන්ධ වෙන්නේ මකුලුළු පන්තියට 2012 වර්ෂයේ තමයි මම ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ 2012 වර්ෂයේ ඇතුළත් වෙලා 2015 අවුරුද්ද වෙනකොට මම රන්වල මතු පරපුරට එකතු වෙනවා ගායන ශිල්පියෙක් විදිහට. ඊට පස්සේ 2016 වෙනකොට මට අවස්ථාව ලැබෙනවා පළමු වතාවට ප්‍රසංගික කලා ශිල්පියෙක් විදිහට මගේ පළවෙනි සංචාරය යන්න 2014 මම මතුපරපුරට යන්න කලින් 2014 තමයි මම ඉස්සෙල්ලාම ටූර් එකක් යන්නේ මෙල්බර්න් වලට. ඊට පස්සේ 2016 තමයි අපි මම නිව්සීලන්ත වලට එන්නේ. ඊට පස්සේ 2012 ඉඳන් 2022 වෙනකම් අවුරුදු 10ක් තිස්සේ ගායන ශිල්පියෙක්, ඊපස්සේ රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් සහ ගුරුවරයෙක් විදිහට අවුරුදු 10ක් සේවය කළා තමයි 2022 දී මම මෙහෙට ආවේ. තාරුවක් ඉන්නවා අපිත් එක්ක මේ වැඩි කරගෙන යන නිව්සීලන්ත වල මේ තව මොකද කියනවනේ මේ රන්වල බලකායේ මේ ඉදිරිපත් කිරීම සියල්ල මගේ මතක තබා ගන්න මේ සියල්ල පාදක වෙන්නේ නැත්තම් මේක මේ අපි කියන්නේ බේස් වෙලා තියෙන්නේ ජනගී නාදමාලත් එක්ක. දැන් තරම මේ අපි ඉස්සෙල්ලා හදපු සෙල්ලිපියක කියන ගීතය ඒකේ අපි ඔරිජිනල් එක අහලා බලමු. අනිවාර්යෙන් මම මේ ගායනා කරන්න ගීතේ ගායනා කරන්න උඩරට ශාන්තකම් වලින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ පොඩි බෙරවාදනයක් තියෙනවා මම ඉතින් ඒකට ආරාධනා කරනවා අපේ ප්‍රභා මිස්ටර් කොහොම ස්තුතියි අයවන් අතුලේ දෙමු. अंत पवन वटिति मेरावत तू सारा मेरावत तू सारा नेक नकु हट सुरत बंद वेलु गिनरारा बंद वेलु गिनरारा तुंग बुचुन वटिति उनुके इंद्र देवी तो बगे समदस गुरु समदस गुरु ओके तमार पालिका लगती सेल्ली पिए गहना कोरग मुवावेला तेरुम सोया वाला හරි. අපි ඊළඟට අහන්නේත් යක්කුබල ප්‍රසංගයට ඉදිරිපත් කළ ගීතයක්. ඒකේ මේ අපි දෙන්නම ගීතය ගායනා කළා. කොහොමද ඒකේ කොටසක් තමයි ගායනා කරන්නේ. ඒකට මේ පාදක වෙලා තියෙන ඔරිජිනල් එකක් කියමු අපි. අනිවාර්යයෙන්. මූලික නාම බලන්න. මේ ගීතය ගැන පොඩ්ඩක් විශේෂයෙන්ම දෙයක් කියන්න ඕන සර්. මොකද අපේ සහන් සර් සහ අපේ ලයිනල් සර් මම හම්බෙලා නැහැ. නමුත් මම හම්බෙලා තියෙන සහන් සර්. සහන් සර්ගේ හැම වෙලේම තිබුණ අයිඩියා එකක් තමයි මේ ජනගීය කොහොමද යූත් එකට අරගෙන ඒ කියන්නේ තරුණ පරම්පරාවට එක්කන් යන්නේ කියලා. ඉතින් ඒ විදිහට ගෙනියන්න කරපු try එකක් තමයි මේක. අද වෙද්දි මම හිතන්නේ over 6 million views තියෙනවා මේ ගීතේට. ඉතින් හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. හරි. මේ ගීතේ හැදෙන්න තියෙන්නේ සර් උකුසාවක්. තානා
කවිය කිව්වම ගීතේ මතක් වෙන්නේ නැද්ද දන්නේ නැහැ. ගීතේ චූටි කොටසක් මම කියන්නම්. මොකද මේ කවිය එහෙම් පිටින්ම මේ ගීතේට ඇතුළත් කරලා නැහැ. ඒකේ ආభాෂය අරගෙන ඒකේ තාලය වෙනස් කරලා තමයි හදලා තියෙන්නේ. මම වචන කියන්නේ නැතුව සර් නිකන් සද්දයක් විතර දෙන්නම්. මේක දෙන්න. නා 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 අපි වෙන සින්දුව බලමු. අනිත් කාරණා තමයි මේක මේ වසන්ත බණ්ඩාර දුක් ගන්නාම ලියු සංගීතයේ සම්බන්ධව මේක සඳලිදු එයාගේ පුතා මේක මේ සර්ප්‍රයිස් එකක් විදිහට කරපු වැඩක්. සඳලිදුගේ ඒ වීඩියෝ එක බලන්න පුළුවන් වෙයි. YouTube එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. දුක් ගන්නාරාල සර්ප්‍රයිස් කියලා මේ සර්ච් කරා මේක එනවා. හරි. අපිත් එක්ක හිටපු දරුවෝ ටිකක් ඉන්නවා. එතකොට මේ දරුවෝ පර්ෆෝමන්ස් එකක් විදිහට අවුරුදු උත්සවයේදී පර්ෆෝම් කරා අපි දැක්කා. තාමත්ම සුළු කාලෙකින් තාමත්ම සති කීපකින් ප්‍රැක්ටිස් වෙලා මේගොල්ලෝ අයිටම් එකක් ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් අපිට තියෙනවා සහතිකපත් ප්‍රදානය කරන්න පන්සලෙන් මේ අපේ අවුරුදු උත්සවයේ වෙනුවෙන් අවුරුදු උත්සවයේ වෙනුවෙන් සහ අපේ පන්තියේ සහභාගී වීම වෙනුවෙන් සහතිකපත් සහ තිල්න ප්‍රදානය කියන්නේ මම කියන්නේ කියනකො මම මතක් මේ දැන් අපිට මේ අර අවුරුදු උත්සවයේ පර්ෆෝමන්ස් එක තියන්න මේ ලොකු ඉඩකඩක් තිබුණා. ඒක බොහොම අපූර්වට අපේ පොඩි අය පාවිච්චි කරා. ඒ වගේ ඊට වඩා ගොඩාක් අඩු ඉඩකඩක් තමයි මෙතන තිබ්බේ. ඒකත් ඒගොල්ලෝ මැනේජ් කරගත්තා. හරියට මේගොල්ලෝ නිකන් වතුර වගේ නේ. වතුර කොහමද? මොකක් හරි වාදනයකට දැම්මහම ඒකේ හැඩේ ගන්නවටක් ගන්න. මේගොල්ලොත් ඒ වගේ තමයි. හරි. හරි. අපි එමනම් මුලින්ම සාතික පත් ප්‍රදානය කරන්නේ අපේ තඹපල්ලි පන්තිය ලොකු පන්තියේ දරුවන්ට අමේලි පෙරේරා Saili Fernando
විමලරත්න, සිහත් වින්තුල, සෙනුෂි රන්වල, හිරුන් පෙරේරා, සෙල්ලිපීක වගේ විහඳු රාජපක්ෂ, කවුද? මෙයා තමයි. රුහේන් රාජපක්ෂ, අරයාගෙන පුළුවන් මොකද එයා ඉස්සෙල්ලා සෙල්ලිපීගේ සාධුපත් කෙනුදි දේවප්‍රිය, ඔකිත්මා ගමගේ, විනෝදී අහිංසා. දැන් මේ නම් කියවනකොට මේ ඇත්තට මට හිතුණු දෙයක් තමයි මේ එක එක දරුවෝ මේගොල්ලෝ අපි ළඟට එනකොට මේ දැන් ඇත්තටම මේ හිටපු විදිය පළවෙනි දවසම ක්ලාස් එකේ අපේ හිටියා මේ සමහර දරුවෝ පන්තියට අම්මලා තාත්තලා කියන නිසා ආපුනේ හරිම අමාරුයි කරගන්න. අද ඒගොල්ලෝ ඉන්න තැන ගත්තාම හරිම පුදුමයි. ඇත්තටම අපි පුදුමයටපත් වෙනවා. අපි මේ දැන් ඔයගොල්ලෝ දන්නා ඇති ඕපන් වල විවිධ ගොඩාක් ඩාන්සින් ක්ලාස් තියෙනවා, මේ මියුසික් ක්ලාස් තියෙනවා, සෞන්දර්ය උගන්වන බොහෝ තැන් තියෙනවා. එතකොට ඒගොල්ලෝ එක එක ෂූස් කරනවා අපි දැකලා තියෙනවා. තාමත් ඉහළ මට්ටමේ ඇත්තටම ලංකාවේ වගේ තාමත් ඉහළ මට්ටමක සෞන්දර්ය වැඩ කරන තැනක් ඕක් කරන අපිට ආවට දුක හිතෙන්නේ නැති විදිහේ තැනක්. මොකද අපිට මේ දේවල් ඇත්තටම ඔයගොල්ලෝගේ දරුවන්ට මගේ අරව ගන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැති තැනකට අපි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ තාම පොඩි කාලෙකදී මේගොල්ලෝගේ තියෙන වෙනස මේ අම්මලා තාත්තලා මේ අපි අපේ ක්ලාස් එකේ වීඩියෝෙන් එහා මේ අම්මලා තාත්තලා දකිනවා මේ ප්‍රැක්ටිස් කරන දේවල්. ඒතර මේ අම්මලා තාත්තලා මේගොල්ලන්ගේ වෙලා තියෙන වෙනස මේ සති කීපෙදී ඇත්තටම හොඳටම දැක්කා. මට මේ සර්ටිෆිකේට්ස් වල නම් කියනකොට අපේ චේන්ජ් එක හොඳටම මේ දරුවන්ගේ වෙනස මේ සති කීපෙදී දෙනවා දැක්කා. ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ ඇක්ටිං වල ඒගොල්ලන් ඉදිරිපත් වීම පවා නේද? මොකද සමහර අය මේ ගොඩක් සමහර වෙලේදී පොඩක් අර කියන බෑක්වර්ඩ් කියලා. බොහොම අමාරුවෙන් තමයි මේ සමහර ඒවට මේ දැන් මේගොල්ලන්ගේ ගැලවීමක් නැහැ. අපිට තව ඕන මේක නවත්තන්න එපා, මේක නවත්තන්න එපා, අපිට තව ඉන්න ඕන කියලා ඉදිරිපත් මේ ඉල්ලීම් තියෙනවා. ඉතින් බලමු. ඔව්. සර් මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. සර්ට ලොකු උනහම දෙන්න කවුරු වෙනවා කියලාද පොඩි කාලේ හිතුවේ? හොඳ ප්‍රශ්නයක් තිබී. මට මේ මම මුලින්ම අශෝක කනිෂ්ඨ විද්‍යාලයට ගියා. ආනන්ද විද්‍යාලයට යන්න කලින් මට තාම මතකයි එක වසරේ සී පන්ති හිටිය විජේරත්න ටීචර් මට ලොකු උමනාවක් තිබ්බා ඒ කාලේ පයිලට් කෙනෙක් වෙන්න. මම බොහෝම කෙට්ටුයි. තාම කෙට්ටුයි. ඉතින් ටීචර් ළඟට ඇවිල්ලා මගේ අත උස්සලා දුන්නා මෙහෙම පයිලට් කෙනෙක් නම් වෙන්න හම්බ වෙන්නේ නැහැ. මම උලකට ගහගෙන ඉන්නේ. හැබැයි ඉතින් මේ පයිලට් කෙනෙක් නෙවෙයි නෑ. හැබැයි පයිලට් කෙනෙක් තමයි ඊටගෙන ඉන්නේ. ඒත් එක්ක තමයි අපිට ඒ වගේ මේ කට්ටිය ඇති නේද නිකන් පයිලට්ලා වෙනවා වගේ හරි. මේ අපේ මේ කණ්ඩායමේ පරවන සාමාන්‍ය
මාලිකාවුත් ඉන්නවා අපිත් එක්ක නේ අද. යා කවුරු වෙන්නද දන්නේ කැමති වෙලා හිටියේ. චංගා ලොකු වුණාම වෙන්න කැමති කවුරු වගේ එකක් තිබුණේ පොඩි කාලේ. හරි. සමයි කෙනෙක් තමයි ඉදාගෙන ඉන්නට එන්නුනේ බැලුවොත් හරි. අපි දුකනම් කවුරු වෙනවද කියන්නේ? එතන ඉන්නේ දෙයක් කෙනා තමයි මම තිබ්බේ. එතන පුළුවන් වුණා සතුටේ කියන්නේ. හොඳයි. හරි. එතකොට කවුරුන් කෙනෙක් තමයි ජොබ් කරන්නේ. හොඳයි. එතකොට කියන්න බලන්න කවුරු වෙන පොඩි කාලේ ඉතින් ඉන්නේ? පොඩි කාලේ හිතන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න කියලා නමුත් තුනේ ටීචර් කෙනෙක්. හොඳයි. ડોක්ටර්ස්ලා ටීචර්ස්ලා හදා තමයි ડોක්ටර් පදවිය ගන්නෙ. හරි. දැන් මෙන්න මේ ඇසුරෙන් නිර්මාණය වුණා මේ දැන් මේ ළමයි කොයි විදිහට මේ හිතන්නේ කියලා අපි ඉතින් ඉස්සර ඉන්නේ ડોක්ටර් ප්‍රොක්ටර් නේද? ඒ වගේ එකක් නේ. හැමෝම කැමති ડોක්ටර්ස්ලා වෙන්න. හැමෝම කැමති ලෝයර්ස්ලා වෙන්න. හරි? ඉතින් ළමයි කොයි විදිහට හිතන්නේ? මේක නිකන් මේ සංකල්පනාව සහන් දුරුට ආවට පස්සේ මේක දුන්නා මේ මෙන්න මෙහෙම එකක් කරමුද කියලා විද්‍යාත්මක මාලාව ඇසුරේ ගාමිණී පීරාජ් දන්නවා. පොඩි මල්ලිය හරි චුටි මල්ලිය හරි ඒත් මේ අපේ තාත්තගේ ගෝලෙක් තමයි. එයාට දුන්නාම එයා මේ අපූර්ව නිර්මාණය කෙරුවා. ලියෝ අපි බලමු ලොකු නම ඒක. කරමි කොටත් 3000ක එහෙන් මෙහෙන් රඟපානවා මමත් ඒක දෙක අනේ අපිත් ඒක දෙක කෙනෙක් කරන දේ වැදගත් Tamanට වාගේම රටටත් තමුන්නාසදී කියන්න අතෝසුසල කෙනෙක් තවත් මම කැමති ක්‍රීඩාවෙන් ඉදිරියටම එන්න වෙතුනාම හරි ආසයි ක්‍රිකට් වලට යන්න ක්‍රීඩාවත් හොඳයි පුතේ පෙරටම යන්න
තන් රටට ගෞරවයක් අත්කර දෙන්න මට නම් බෑ අවුවේ දිගට ක්‍රිකට් ගහන්න එමට ඕනේ ක්‍රිකට් බෝඩ් එකට පනින්න බෝඩ් එකට පනින්න පැනලා සේවය කරන්න ක්‍රීඩකයින් තෝරන්න වර්ල්ඩ් කප් එක ගන්න ඊළඟට අපි යන්නේ අපේ දෙමව්පියන්ගේ සහභාගීත්වයෙන් පොඩි වැඩක් කරන්න. ඔයාලට මතක නම් අපි අපේ යකුබා ෂෝ එකේ නැත්නම් සංදර්ශනය ඇතුලේ පොඩි වැඩක් කරා ඔඩියන්ස් එකත් එක්ක එකතු වෙලා. මේක දැන් මේ අපේ ෂෝස් වලට යනකොට පටන් ගත්ත වැඩක් ඊට කලින් අපි අවුරුදු කාලෙට කරපු වැඩක් තියෙනවා මේ අපි හිතමුකෝ යම් කිසි සංදර්ශනයකට ගිහුවාම අපි හැමෝටම ගේන්න කියනවා රබක්. එදරින් එනකොට. ඒකට මේ රබක් ගෙනල්ලා ඔඩියන්ස් එකේ ඉන්න අය රබක් ගහනවා. ඒ රබක් ගහනකොට අපි මොකක් හරි කවියක් ගායනා කරනවා. ඕක ඉතින් ලංකාවේ ඉඳි නම් හරිම ලේසි. මොකද මොකෙම විතර රබක් තියෙනවනේ. එහෙම එකක් නැහැ. රබක් අපි හොයාගන්නේ තමයි ලංකාවේ. එතකොට කරන්නේ ලේසි වැඩක් තමයි අපේ මේ අත් දෙක පාවිච්චි කරනවා. හරි. දැන් මම ඊට කරන්න යන වැඩේට මට ඔයාලගේ 100 200ක සපෝට් එක ඕන. මොකද මේ ඊළඟට මම ගායනා කරන්න හදන කවිය ආලේ නැතුව කියන්න පුළුවන් කවියක් නෙවෙයි. හරිද? ඔයාලට මතක නම් අපි අර සංදර්ශනය කරා වගේ මේ සැරේ මම ඔයාලා බෙදනවා පිල් දෙකකට. කමක් නැහැ නේ මම කැමති නෑ එහෙම. ඒ කියන්නේ එකට ඉන්නවට වැඩිය කැමති නෑ. පොඩි කාලේ නම් එහෙමයි. මල්ලිලයි නංගි මට තව දෙන්නෙක් ඉන්නවා මම දෙන්නටම කැමති නෑ. මම විතරයි. එහෙම එකක් නෑ. හරි මම මෙතනින් මේ පැත්තට බෙදන්නම් මෙතනින් මේ පැත්තට බෙදන්නම්. බෙදලා වචන දෙක අරගේ විදිහමයි. දොන් තා don don tarikita. මොකද්ද මේ පැත්තට තියෙන වචනේ? donta donta නෙවෙයි donta. මොකද්ද? මේ පැත්තට don don tarikita. මොකද්ද? donta donta. හරි දැන් ඕක කියන ගම රබානේ එළියට ගන්න ඕන. රබානේ කියන්නේ අපේ අප්පුඩිය. මේ විදිහට. don ta don tarikita don ta don tarikita don ta don දැන් ඊට පස්සේ රබානේ විතරයි. පදේ නෑ දැන්. don ta don tarikita don ta don tarikita don ta don tarikita don ta don tarikita lansana kusuma salabada gini kona ikkarwa pas dalumura dipaduma ta tarikita ta tarikita ta tarikita ta tarikita dakvami me puda genamal bulatina lakke sumana devi wadile gini kona don tarikita don tarikita. හරි බොහොම හොඳයි බොහොම ස්තුතියි මේ බයක් නැස ඒ කියන්නේ අපිට වැඩකට ගෙනියන්න පුළුවන් අනිවාර්යයෙන් ඒ කට්ටිය ඕනොත් හිටිනවා සූදානම් දෙන්නේ සූදානම් ශරීරින් ඔව් හරි ස්තුතියි එහෙනම් අපි අංගයට තමයි යන්න ලෑස්ති වෙලා ඉන්නේ මේ අංගය අපේ වන්නම් සෞදම් තමයි අපි ඊළඟ අංගය බලන්න ඉන්නේ ඒක බලලා
ඒකට කතාවක් තියෙනවා මම ඒක කියන්නම්. අවුරුදු උත්සවයකට ගියා හොරණ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් අවුරුදු කාලෙට තමයි අපිට වැඩිපුර වැඩ තියෙන්නේ. ඒක ප්‍රසිද්ධ රහසක්නේ. ඉතින් කොහොම හරි දැන් මේ වන්නම් සෞදම් ගීතේ ඒ කියන්නේ versions දෙකක් තියෙනවානේ. versions දෙකක් තියෙනවා. එකක් තමයි දැන් අපි මේ අහපු version එක. තව version එකක් තියෙනවා. ඒක කවුරුත් අහලත් නැහැ. කවුරුත් ඒක නටලත් නැහැ. කොහොම හරි මේ සංදර්ශනයේ දවසේ ට්‍රැක්ස් ටික ඔක්කොම තෝරන්න දුන්නේ මට. ඉතින් ඔක්කොම ට්‍රැක්ස් ටික හරි මේ වන්නම් සෞදම් එකේ තියෙනවා. ඔක්කොම දාගෙන ගිහිල්ලා ඔන්න දැන් ෂෝ එක වෙලාවේ වැඩේ යනවා හොඳට. ට්‍රැක් එක ප්ලේ කරා. කොහොම හරි ප්ලේ වුණේ අර කවුරුත් නටන්න දන්නේ නැති ට්‍රැක් එක. එදා තමයි මම දැනගත්තේ අපේ සෙට් චොට්ටක් කේන්ති යනවා කියලා. ඊට කලින් මම දැකලව තිබ්බේ නෑ අපේ සයිට කේන්ති යනවා. හැබැයි එදා ඉඳන් අද වෙනකල් මම ට්‍රැක් එකක් වරද්දලා නෑ. ඉතින් දැන් මේ ට්‍රැක්ස් ගැන කතා කරාම මම මේ ඊළඟ කැලේට එන්න තමයි කතා කරේ. අපේ පන්තියේ අපි මුලින්ම පටන් ගන්නකොට අපිට ඇත්තටම ඕන උනේ ගායනා කරන්න පුළුවන් රංගන දක්ෂතාවයේ තියෙන නටන්න පුළුවන් මේ හැමදේම පුළුවන් විදිහේ ළමයින්ව එහෙම නැත්නම් දක්ෂතාවන් මේ නවසීලන්තය ඇතුලේ ඉන්නවද කියලා හොයාගන්න එක. ඔලින්ද තිබෙනේ කොයි වෙසේ ඔලින්ද තිබෙනේ මංගලි දෙසේ ගෙනත් සඳනේ කොයි වෙසේ ගෙනත් සඳනේ සිංහල
ගොඩම් කපාලා ඇඹුල් තනාලා නාන්න යන සැටි බලංකලු සේලේ ඇඳලා හෙළිය තියාලා මිදුලේ සක්මන් කරයි කලු දහසක් දීලා වලලු තනාලා දැතේ අගරා බලයි කලු දුනුකේ මලසේ උළුගේ ඇඳ පිට ඔලින දිලින සැටි බලංකලු රජිනට ඇන්දා රජකුමරිට ඇන්දා රජිනට ඇන්දා රජකුමරිට ඇන්දා ලෙච්චිනාට තෙක්තලාට ඇන්දා අන්නරේගේ පවුලට ඇන්දා අන්නරේගේ පවුලට ඇන්දා මතක නැත නාඩගමට ටිතරේට නැතුවම බැරි මං දන්නා මధుර සිරි දනදා ඇසින් හඬ තේවා කිරිසයුර පරදා වැවරවුම වට රංචු ගැසුණා තාන කඳ මුදුනට යමු බණ්ඩාර මැණිකෙල හමු වෙමු පැණි පිරුණු උඳු වලලු කන්ත නුවරම පින්න වහිමු ඉන්දර මව්වේ පතිනි දෙයෝ ගිනි කෙලි මව්වේ රවන දෙයෝ අංගම් මව්වේ අගතිසි දෙයෝ රණකිලි මව්වේ මහසෙන්දෙයෝ 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 ගිනිකෙලි රණකෙලි මල්ලව පොරකෙලි අකෙලි පොල්කෙලි දුනුකෙලි ලීකෙලි දුනුකෙලි ලීකෙලි මේ හැම හෙලකෙලි පියක්ක හටන් කෙලි මේ හැම හෙලකෙලි පියක්ක හටන් කෙලි මේ හැම හෙලකෙලි යකුක හටන් කෙලි මේ හැම හෙලකෙලි යකුක හටන් කෙලි පොසිටි එන්නේ දුමා හරි එනවනේ හරි මේ ඉතින් මේවා සියල්ල මේ අපේ ක්ලාස් එකේ උගන්වන දේවල් තමයි. ඒ වගේම තමයි පහුගිය දවස්වල මේ අපිට අර අලුත් අවුරුදු අත්දැකීම ලැබුණු නිසා එක දිගටම වගේ අපි මේ අපේ ජන ක්‍රීඩා අවුරුදු ක්‍රීඩා ගැන වැඩි වැඩියෙන් කතා කළා. ඒවා මේ
මේ අපි ඇක්ටිවිටි විදිහට අපි කරලා බැලුවා, අත්හදා බැලුවා. දැන් තාම සමහරු හිතාගෙන ඉන්නවා ජන ක්‍රීඩායි අවුරුදු ක්‍රීඩායි කියලා කියන්නේ එකක් කියලා. නමුත් එහෙම නෙමෙයි. පන්තියට සහභාගී වුණා නම් පුළුවන් අපේ රන්වැල පොඩිත්තන්ගෙන් ඇහුවොත් එහෙම කියයි ජන ක්‍රීඩා සහ අවුරුදු ක්‍රීඩා අතර වෙනස මොකක්ද කියලා. ඔය පෞකාලීනව මේ අවුරුදු ක්‍රීඩාවල බොහෝම සිද්ධාත් අංගයක් බවට පත් වුණා බක්මහා කුමරිය දැන් කුමරක් තෝරනවානේ. ඒක කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ. දැන් මොකද මේ ඊට පස්සේ ඕක ගිහිල්ලා දැන් මේ සමාජ මාධ්‍යවල පහුගිය දවස්වල විවිධ මේ විප්‍රයෝග විකාර මේ එන්න පටන් ගත්තා. නොමයි මේ රියැලිටි බක්මහා කුමරිය වැඩි. දැන් ඔය තියෙන තරඟ බොහොමයක් ඉවර වෙන්න ඕන ඔය වගේ සමහර වෙලාවට එකඟතාවයකට එන්නේ නැතුව නේද? මනාපවලින් ගොඩක් දේවල් මේ තීරණය කරන්නේ. SMS එවන්න කියනවා. ඒකද මේකද හරි. ඊළඟට අපි අපේ සහතික පත්‍ර සහ තිලින ප්‍රදානයේ දෙවනි කොටසට යමු වෙනවා. එහෙම නේද මේ අනුපම? ඔව්. අපි සිලෝන් ක්ලාස් එකේ අපේ පොඩි පන්තියේ අවුරුදු 5 10 පන්තියේ සහතික පත්‍ර ප්‍රදානය තමයි ඊළඟට අපි සූදානම් කරගෙන ඉන්නේ.
අපි පොඩ ටික ඉන්නව නේද? හරි. මුලින්ම අකින්සා රණතුංග. අකින්සා මේ වෙත් අන්නේ කැමරේක තියාලා හොඳ නිලියක්, දක්ෂ නිලියක්. ඒක අපේ කාන්තියෙන් බිහිවුණු සනුකි දිසානායක. සනුකි දක්ෂයි, නටන්නත් දක්ෂයි, රඟපාන්නත් දක්ෂයි නේ. අද දැක්ක අපි සින්දු කියන්නත් දක්ෂයි. ඔෂෙරා හිසන්සි. ඔෂෙරා වැඩි සද්ද නෑ හැබැයි ඇක්ට් එකක් දුන්නහම හරි දක්ෂ විදිහට රඟපාන්න ඔෂෙරාට පුළුවන්. සනුල් සංයුග. මෙයා තමයි පාරේ වාහන ටික අයින් කරේ. ඊළඟට අපේ මල්මල් සාරිය විදුනි තිහංස. අපේ චූටි නැට්ටුකාරී මෙතුජ ජයවීර. අපේ නළුවා ඉන්නවද? චූටි නළුවා. ටෙලි නාට්‍යයක් හදලා මේ මට පොඩි කැරක්ටර් එකක් දෙන්න ටෙලි නාට්‍යයක් ඊට පස්සේ. හරිද? දෙනුල් තෙවින්. අපේ පන්තියේ ඉන්න දඟයා තමයි දෙනුල්. හැබැයි හරිම දක්ෂ ඕනම චරිතයක් රඟපාන්න පුළුවන් චරිතයක්. ඔව් මේ දෙනුල් ගැන කියනවනේ මේ අම්මගේ බලකිරීම මත ආපු ළමෙක්. හැබැයි අද මාර විදිහට මේ අපි කැරක්ටර් එකක් කරනවා නම් දෙනුල් හොයනවාද? නේද දෙනුල්? අවසානයේදී ඉන්නවා අපේ ක්‍රිකට් ක්‍රීඩකයා විහාන් හෙටිආරච්චි. අපේ ක්‍රිකට් ක්‍රීඩකයා හැබැයි බෝඩ් එකට තමයි යාට යන්න ඕනේ. ක්‍රිකට් ගහන්න බෑනේ. දක්ෂ රංගන ශිල්පියෙක් වෙයි. ඊට අමතරව අපි තව පොඩි අපිට තියෙනවා තව අපේ පන්තියේ ඉන්න තව කීප දෙනෙක් ඉන්නවා. අපිට ලොකු පන්තියෙන් කීප දෙනෙක් මිස් වුණා නේද? හරි. මිහිනි ජයසිංහ. මිහිනි දක්ෂයි ගායනයටත් නර්තනයටත්. දෙනුලි දිසානායක. ලංකාවේ ඉඳලම රන්වල ළමා බලකායේ හිටපු දෙනුලි එයාගේ ට්වින් ඉන්නවා දිනුලි දිසානායක. ඒ දෙන්නම ලංකාවේ ඉඳලම මේ දක්ෂතා පෙන්නපු කට්ටිය. ඊට පස්සේ ඉන්නවා ෂෙනෝන් දිසානායක. චූටි ෂෙනෝන් කෝ අපේ සද්ද නැති සයිලන්ට් කැරක්ටර් එකක් අත අපේ රන්වල පදනමේ තියෙන සිලබස් එකේ ඊළඟ කොටස් ඒකෙදි කවර් වෙනවා. ඒක මේ අපි දකින මේ අපි පළවෙනි කොටසේදී සහභා මේ ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ටික විතරක් නෙමෙයි පුතේ. එතනින් එහා දෙකුත් අපි දෙවෙනි කොටසේදී එකතු කරලා තියෙනවා. මොකද මේ රන්වල පදනමේ පන්ති යන්නේ මේ පිළිවෙලට. මේ ස්ටෙප් බයි ස්ටෙප් තමයි දරුවන්ගේ දේවල් මේ අපි කරන්නේ. අපි බැලුවොත් ඊළඟ අපේ මේ පන්තියේදී අපි බලාපොරොත්තු වෙනවා
ඔයගොල්ලෝ කොහොමද දන්නවා අපේ පන්ති ජන ගායනා අපිට කෙරෙනවා ප්‍රසංගික කලාව මොන වගේද කියන එක ඔයගොල්ලෝ මේ මාස කීපෙදී ඕගොල්ලෝ ඉගෙන ගත්ත පොඩි දෙයින් ඕගොල්ලන්ගේ හැකියාවන් අද දවසේ ඉදිරිපත් කළා. ඊට අමතරව අපි කෙනෙක් දක්ෂ වෙන්න පුළුවන් බෙරවලට කැමැත්තක් තියනවා නම් ඒ පැත්තේ කිසියම් විදිහක දැන් බෙරයක් ගහන්නේ නැතුව අපිට කියන්න බෑනේ. මේගොල්ලෝ බෙරවලට දක්ෂද නැද්ද කැමතිද නැද්ද කියලා. ඒකින්ද අපි මේ දේවලුත් ඉතා සුළුවෙන් කරනවා. එතකොට තමුන්ට කැමැත්තක් තියෙනවා නම් අපිට ඒ දේවලුත් ගිහිල්ලා දෙමව්පියන්ට කියලා වැඩිදුර අධ්‍යාපනය සඳහා අපිට ඕනෑ තරම් තැන් තියෙනවා. ඒ සඳහා ඔයගලන්ට යොමු වෙන්න පුළුවන්. ඊට පස්සේ ජන ක්‍රීඩා ජනනයට විතරක් නෙවෙයි අපි වෙනම තව අලුත් දෙවෙනි අධීරයේදී අපිට මෙතන තියෙන මේ සිලබස් එකේ මේ බේසික් මේ ටිකක් වෙනම විදිහේ කටින් අදින කාටුන් මේව නම් දැනගන්න පන්තියට එන්න වෙනවා ඔයගලන්ට. ඊට පස්සේ අභිරූපණ රංගන අභ්‍යාස, ඊට පස්සේ අපේම ඇක්ට් ඩබින් සහ කොහොමද අපි ඩයලොග් ඩිලිවරි කරන්නේ, ඩයලොග් එකක් බිල්ඩ් කරන්නේ, ඩයලොග් එකක් ඩිලිවර් කරන්නේ කොහොමද වගේ දේවල්. ඒ කියන්නේ රංගන අභ්‍යාස පැත්ත පොඩ්ඩක් සෑහෙනම හොඳට කවර් වෙනවා. මොකද අපි පළවෙනි අදියරට වඩා මොකද දැන් පළවෙනි අදියරේ හිටපු අය සෑහෙනම අපි පළවෙනි අදියර ඇත්තටම තාරුක කරේ අපිටත් ප්‍රශ්නයක් තිබ්බා ඕක්ලන්ඩ් වල දරුවෝ මොන වගේ තැනකද ඉන්නේ කියලා. අපි කියන්නේ අපි පිච් කරගන්න ඕනේනේ පන්තිය. කොතනටද අපි මේක ගේන්නේ කියලා. මොකද අපි ලංකාවේ ළමයි කරන්නේ ටක් ගාලා ගිහලා සිලබස් එක තියෙනවා. අපි ගිහිල්ලා සිලබස් එක හදපු සිලබස් එකක් තියෙනවා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලට. රන්වල පදනමෙන් අපි ඒක කරනවා. හැබැයි අපිට සහන්ස දුන්නා පළවෙනි මාස කීපෙදී මේගොල්ලෝ ඉන්නේ කොතනද කියලා බලාගෙන කියලා. අද දවසේ ෂෝ එකේ දී ඔයගලන්ට මේ ගියපු පොඩි performance day එකේ ඔයගලන්ට තේරෙනවා මේ ඊටාම මේ වැඩේ අපි දැන් අපි පරණම සමාජිකාවක් ඉන්නවා. චංගක්කේ අපි මේක පුරුදුනේ සති දෙකකට කලින් මේ දරුවන්ට මේක කිව්වේ. මේ සති දෙකකට කලින් කතා කරගත්ත දේක ප්‍රතිඵල ඔයගොල්ලෝ මේ දකින්නේ. මෙතන ඩාන්සින් ටීචර්ස්ලා තියෙනවා. ඩාන්සින් ටීචර් කෙනෙක් අවුරුද්දක් දෙකක් ළමයිව පුහුණු කරලා තමයි මෙතෙන්ට ස්ටේජ් එකකට දරුවන්ව ලස්සන නැටුම් එක්ක ඒගොල්ලන්ගේ නිර්මාණ ගේන්නේ. බලන්න ළමයින්ගේ දක්ෂතාවය ඒගොල්ලන්ට මේ වැඩේ දුන්නේ. මේක අපි කරේ බොහොම පොලිෂ් කිරිල්ලක් විතරයි. ඒගොල්ලන්ට දුන්නු වැඩේ ඒගොල්ලන් තමයි මේ රියැලිටි බක්බහ කුමරිය ගිහම අපි දන්නේවත් නෑ නේද සර්? ඒගොල්ලන්ගේ තමයි අදහස. අම්මලා හොයා එවනවා සින්දු මොනවද මේක හොඳද කියලා. ඔය අම්මලා දන්නවනේ දැන් ඕගොල්ලෝ හිතන ඕගොල්ලෝ පුතත් ගෙදර හෝම්වර්ක් තිබ්බනේ කරන්න. ඉතින් මේ අම්මලා එහෙම එවන මේක හොඳ වීඩියෝ කරලා එවනවා. සින්දු ප්‍රැක්ටිස් කරලා එවනවා. මේක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. ඒ කියන්නේ ටීචර් කෙනෙක් උගන්වන දේකිනුත් ඕගොල්ලෝ පොලිෂ් වෙනවා මම නැහැ කියන්නේ නැහැ. ඒ වගේම තමයි ඕගොල්ලෝ සෙල්ෆ් එක්ස්ප්ලෝර් කරලා ඉගෙන ගන්න දේවලුත් අපේකම ගැන. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ඒකනේ අපි අපේකම ගැන අපිට හොයන්න වෙලාවක් නැති ගොඩක් බිසිනේ නේ. අපිට මැත්ස් තියෙනවා සයන්ස් තියෙනවා. එතකොට අපි මේ හදන්නේ පොඩි ස්පේස් එකක්. අපි පොඩි ඉඩක් හදනවා දරුවෙක්ට පොඩි දේවල් දීලා ඔයාට හොයාගෙන යන්න පුතේ කියන එක තමයි අපි මේ කියන්නේ. ඒගොල්ලෝ ලස්සන දෙක හොයාගෙන ඇවිල්ලා දැන් ඔයගොල්ලෝ රියැලිටි බක් මහ කුමරියක හොඳට ඒකේ ඔයගොල්ලන්ට දැක්කද ඔයගොල්ලන් එහෙම නිකන් ඒගොල්ලෝ හදාගත්ත එකක් කියලා. අපිටත් හිනා යනවා ඒක දැක්කම. ඒගොල්ලෝ දැකලා ඒ කරේ අපි නම් ඒකේ කිසිම සම්බන්ධතාවක් උනේ නැහැ. ඒගොල්ලෝම හදලා ඒගොල්ලෝම කරගත්ත දේවල් තමයි තියෙන්නේ. අපි පොඩි කෑලි කිව්වම එහෙම කරන්න එච්චරයි. එතකොට අපි කැමති දරුවෝ එහෙම හොයනවට විතරම සර් කියන කතාවක් තමයි ඔය සින්දු එහෙම දරුවන්ට අහන්න ඒගොල්ලෝ ඇහුවාම ඒගොල්ලන්ට අවස්ථාවක් හදලා දුන්නොත් ඒගොල්ලෝ කැමති වෙයි. එතකන් ඉතින් ඒගොල්ලන්ට අවස්ථාවක් නැතුනම ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ කැමතිද නැද්ද කියලා. ඉතින් මේ දේවල් වලට අපි මේ අවස්ථාවක් හදලා දෙනවා. අපි පොඩි තැනක් ඕපන් කරලා දෙනවා. එතකොට ඕගොල්ලන්ට දෙමව්පිය විදිහට ඕගොල්ලන්ට තේරෙයි ඒගොල්ලෝ ගෙදර ඇවිල්ලා අහන ප්‍රශ්න වලින් මේගොල්ලෝ මේවා හොයා ගන්නවා මේවා හොයන්න යනවා. ලංකාවට කෝල් කරලා මේක අහන්න සිද්ධ වෙනවා මේක මොකද්ද කියලා. ඒ ඕගොල්ලන්ගෙන් අහුවහම මෙන්න මේ මාසෙට කියන මෙන්න මේක මොකද්ද කියලා නැත්තම් කුඹුරේදී පාවිච්චි කරන වචන දෙක තුනක් කියන්නේ කොහොමද? ඕගොල්ලෝ මතක නෑනේ දැන් මේ ඕක්ලන්ඩ් වල ඇවිල්ලා එක තැන්වල ලොකු රස්සාවල් කරලා ඕගොල්ලන්ට ඒක ආයේ ළමයින්ට හොයලා දෙන්න වෙනවනේ. ඉතින් ඒකින් හින්දා අපි හදන්නේ මේක පොඩි ස්ටේජ් එකක්.
මේ දරුවන්ට මේ වැඩේ හොයාගෙන යන්න මේ කුඩා කාලයක් ඇතුළත. ඉතින් මේ දෙවෙනි අධීරයේදීත් අපි කරන්න යන්නෙම ඕක තමයි. මේක මාස 6ක ජූනි සිට දෙසැම්බර් දක්වා වෙන මාස 24ක කාලයක පන්තියක් විදිහට තමයි දෙවෙනි ස්ටේජ් එක යන්නේ. අවුරුදු 7 සිට 17 දක්වා දරුවන් සඳහා තමයි මේක පැවැත්වෙන්නේ. ඒක තමයි අලුත් පන්තිය ගැන තියෙන්නේ. ඉතින් අපි අලුත් පන්තියට අලුතෙන් එන අයටත් ආරාධනා කරනවා කොහොමත් අපේ දරුවෝ ටික මේ ඉන්න දරුවෝ ටික ඒ විදිහටම ඉන්නවා සහ අලුත් දරුවන්ටත් අපි ආරාධනා කරනවා එන්න කියලා. අපි දැන් මේ වැඩේ අගභාගයට ඇවිල්ලා තියෙන්නේ සර්. කොහොමද වෙන්නේ? අපි මේ අවුල මොනේද? අවුලන්න ඕනේ. ඕක්ලන්ඩ් අවුලම දෙනවා. ඕක්ලන්ඩ් අවුල. හරි. එන්න මේ ඕක්ලන්ඩ් අවුලන කට්ටිය. කො අපේ අවුල නැහැ. එන්න බලන්න. ඕක්ලන්ඩ් වල තියෙනවා. ඉතින් ගම් තියෙනවා. එන්න බලන්න අවුල. ඕක්ලන්ඩ් නුවර අවුලන්නයි යන්නේ එහෙනම්. හරි. එහෙමනම් මේ අවසාන අංගයයි මේ බලන්න හදන්නේ. ආර කිව්වා වගේ මේ වැඩි කාල වේලාවක් ගන්නෙ නෑ. සියලුම දේ මම හිතන්නේ අනුපමා පැහැදිලි කරලා දුන්නා. එhmenan මේ අවස්ථාවක් කරගන්නවා මේ වෙලාව. මේකට නන් අයුරින් සහාය දුන්න හැම කෙනාටම ස්තුති කරන්න. අපි ගත්තොත් එහෙම මෙතන බුක් කරන එකේ ඉඳන් ඒ වගේම අම්මලා තාත්තලා පුදුම උනන්දුවෙන් මේකට අපිත් එක්ක අත්වල බැඳගත්තා. කුඩා ඒ දරුවන්ටත් ස්තුතිවන්ත වෙනවා. නැත්තනු කිව්වොත් එහෙම ඒගොල්ලන්ගේ උනන්දුවේ තමයි අපිව දිරිමත් කළේ. අම්මලා තාත්තලාට ගොඩක් ස්තුතියි. ඒ වගේම මේකට නන් අයුරින් සහාය වුණු හැම කෙනාටම ස්තුතියි. අනිවාර්යෙන් මතක් කරගන්න ඕනේ අපේ ලයිට්ස් සහ කැමරා ඊට පස්සේ වීඩියෝ ඒ වගේ අපිට උදව් කරපු ඒ හැමෝටමත් නම් වශයෙන් කියන්න වෙලා නැතත් ඒ හැම කෙනාටම පොදුවේම බොහොම ස්තුතියි බොහොම පිං. එහෙනම් අපි අවසාන අංගයට යමු. අවසාන අංගෙන් බලලා තමයි හදන්නේ. සුදුවට පිරුවට ඇඳගෙන එන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ වයසට යනකොට මොනවද වෙන්නේ කටවට කරවට කොහොම බඳින්නේ කටවට කරවට කොහොම බඳින්නේ දොමි ටික ටික ඩොම් ඩොම් දොමි දොමි ටික ටික ඩොම් ඩොම් Kelam upa duba diamin damawat yama satudakin ubata katima magi nande magi nande kamau landang kamau landang ini jadi rendang 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 kamau landang kamau landang ini jadi rendang සුදුවට පිරුවට ඇඳගෙන ඉන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ දානෙට සීලෙට මුලටම ඉන්නේ වයසට යනකොට මොනවද වෙන්නේ
කට වට කර වැට කොහොම බඳින්නේ කට වට කර වැට කොහොම බඳින්නේ දොමි කිට කිට ඩොම් ඩොම් දොමි දොමි කිට කිට ඩොම් ඩොම් සමරාවලන්නම් අප පටලන්නම් මිනි ගෙඩි දෙන්නම් 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 අහල පහල කෙටවීම සිරිතකින් උඹයම දාම ඔතනට ඕම ගියාම නවතින්නේ කම අවුලන්නම් අප පටලන්නම් මිනි ගෙඩි දෙන්නම් 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 කම අවුලන්නම් අප පටලන්නම් දානෙට සීලක මුලටම ඉන්නේ දානෙට සීලක මුලටම ඉන්නේ වයසට යනකොට මොනවද වෙන්නේ කට වට කර වැට කොහොම බඳින්නේ කට වට කර වැට කොහොම බඳින්නේ දොමි කිට කිට ඩොම් ඩොම් දොමි දොමි කිට කිට ඩොම් ඩොම් Domi domi kita kita dom dom Domi domi kita kita dom dom Domi domi kita kita dom dom Domi domi kita kita dom dom